හයි මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. මම පොඩි දෙයක් ගැන කතා කරන්න ආවේ මේ දවස්වල ටිකක් ලංකාවේ කතා වෙන දෙයක් ගැන. මම සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා වල මං ගැන යන නෙගටිව් දේවල් පස්සේ එහෙම පන්නපු කෙනෙක් නෙමෙයි. එහෙම කවුරුත් මුකුත් කිව්වට ඒක එච්චර ගණන් ගන්නෑ. මම සෝෂල් මීඩියා වල එහෙම දෙයක් දැක්කත් ඒ දේවල් පස්සේ එච්චර එලවන්න ගිහිල්ලා නැහැ. මේකත් එහෙම දෙයක් තමයි. මේකෙදිත් මම ඔයගොල්ලන් ඔය කතා වෙන පෝස්ට් එක මමත් දැක්කට මම ඒක පස්සේ එච්චර එලවන්නේ ගියේ නැහැ. මොකද ඒක මට රෙලෙවන්ට් දෙයක් නෙමෙයි නිසා. හැබැයි මට තේරුණා ටිකක් මේක ගැන වැඩිපුර ලංකාවේ කතා වෙනවා වගේ දෙයක්. මොකද මගේ යාළුවෝ මගේ වටපිටාවේ මාව ආශ්‍රය කරන පිරිස චුට්ටක් මට කිව්වා මේක ගැන පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳයි. මේක ටිකක් කට්ටිය අතර ස්ප්‍රෙඩ් වෙන විදිහේ තරම් හොඳ නැහැ. එහෙම කියලා. ඒ නිසා තමයි මම ටිකක් මේක ගැන කන්සර්න් වෙන පටන් ගත්තේ. මට බොහොම පැහැදිලිව කියන්න තියෙනවා මම දන්නේ නැහැ මේ පෝස්ට් එක කවුද නිර්මාණය කරේ, මොන පරමාර්ථයකින්ද මෙහෙම දෙයක් නිර්මාණය කරේ කියලා. හැබැයි මේ සඳහා මගේ නම භාවිතා කිරීම මං හිතන්නේ මන් දන්නේ මොන දෙයක් නිසා ඒක කරාද කියලා. කිසිම සත්‍යතාවයක් නැති දෙයකට මගේ නම භාවිතා කිරීම ගැන මට ලොකු කනගාටුවක් තියෙනවා, ලොකු දුකක් තියෙනවා. ඉතින් මට මගේ පැත්තෙන් කරන්න පුළුවන් දේ මන් සම්බන්ධව අසත්‍ය දෙයක් සමාජ මාධ්‍ය හරහා මගේ ප්‍රේක්ෂකයන්ට හෝ මාව දන්න පිරිසට හෝ මෙහෙම දෙයක් ස්ප්‍රෙඩ් වෙන එකට මට කරන්න පුළුවන් ඒකට නීතිමය පියවර ගැනීම පමණයි. ඉතින් ඒ මාර්ගය මම තෝරගත්තා.